බලන්න මේ අසරණ සතා දිහා. එයාගේ ශරීරයේ තිබුණු ඒ විශාල ගෙඩිය නිසා එයා කොච්චරනම් වේදනාව විඳින්න ඇතිද? ඇවිදින හැම පියවරක් පාසාම ඒ ගෙඩිය බිම ඇතිල්ලෙද්දී දැනුණු ඒ දරාගත නොහැකි වේදනාව අපිට හිතන්නවත් බෑ. එයාට ඕන උනේ ආදරයක් විතරයි. මේ තරුණයා තීරණය කළා එයාව තනියම මැරෙන්න නැහැ කියලා. අන්තිමේදී එයාව පශු වෛද්‍ය රෝහලකට අරන් ගියා. ඒත් එයාගේ තත්ත්වය හිතුවට වඩා බරපතලයි. වහාම සත්කමක් කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ පවා ඒ අහිංසක සතා හරිම කීකරුව වෛද්‍යවරුන්ට සහාය දුන්නා. වාසනාවකට ඒ සත්කම සාර්ථක වුණා. මාසෙකක විතර කාලයක් එයාට රෝහල්ගත වෙලා ඉන්න සිද්ධ වුණා. මාසෙකට පස්සේ මම එයාව ගෙදර අරන් ගියා. දැන් බලන්න එයා කොච්චර සතුටින්ද කියලා. එයා හොඳින් කෑම කනවා. එයාගේ ඇස්වලින් පේනවා Tamanගේ ජීවිතය බේරගත්ත පිරිස ගැන තියෙන ඒ කෘතගුණ සැලකීම සහ ආදරය. අද එයා නිදහසේ දුවලා පැනලා සෙල්ලම් කරනවා. දැන් එයා අපේ පවුලේම සමාජිකයෙක්. මනුෂ්‍යත්වයට තවමත් ආදරය කරන්න පුරුවන් කියලා මේ පුංචි ජීවිතය අපිට කියලා දෙනවා.